දශක ගණනාවකට පසුව එකම රටක කිරි උතරවන්නේ ශ්‍රී ලාංකීය ජාතියේම වසන්තය උදාවන බවට පෙරනිමිති පහළ කරමින් බව ජනපති පවසයි. අලුත් අවුරුද්දක් රටට උදා කිරීමට රජය කළ කැපවීම් බොහෝය. අලුත් අවුරුදු සමයේ දේශීය රැකවරණය වෙනුවෙන් දිවි දෙවැනි කොට සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සැමටත් සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කරයි. මුලින්ම මේ මුල් රටවැසියන් සියලු දෙනාටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ උතුරේ සිටින සහෝදර ජනතාවට මම සුබ පතනවා උංගල් එල්ලොරුකුම් ඉනිය පුතාණු වාල්තුකල් කියලා මම සුබ පතනවා. විරෝධර රණවිරුවන් යුදබිමට යවා අනියත බියකින් පසු වුණු දහස් සංඛ්‍යාත අම්මාවරුන්ටත් බිරින්දෑවරුන්ටත් බිය සංකාවලින් තොරව මෙවර අලුත් අවුරුද්ද සැමරීමට හැකිවීම විශේෂත්වයකි. සාමයේ අරුණලු දසත පතුරවමින් එළඹුණු මෙවර සිංහල අලුත් අවුරුද්ද ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් භුක්ති විඳින බව සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා කියා සිටී. සෑමට සාමයේ සතුටින් පිරිස් සුබ නව වසරක් වේවායි වික්‍රමනායක මහතා ප්‍රාර්ථනා කරයි. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එම ආර්යාව අද තංගල්ලේ කාල්ටන් නිවසේදී අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළහ. කෙතරම් කාර්යබහුල වුවද සිය පවුලේ ඥාතීන් සමග එක්ව ජනාධිපතිතුමා සෑම වසරකම සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට අමතක නොකරයි. මෙවරත් සියලු චාරිත්‍ර වාරිත්‍ර කාල්ටන් නිවසේදී සිදු කෙරිණ. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ලිබ්බැඳ ගිනිමොලවා කිරිබත් පිළියෙල කිරීමේ කටයුතු අවසන් කළ පසු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආහාර අනුභවය සහ ගනුදෙනු කටයුතු සිදු කෙරිණ. ජනාධිපතිතුමාගේ පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර ජනාධිපතිතුමා සිය ගෙවත්තෙහි තැමිලි පැලයක් රෝපණය කරමින් පැල ලක්ෂ 20ක් රෝපණය කිරීමේ වැඩපිළිවෙලට මුල පිරුවේය. එමෙන්ම තංගල්ලේ මහජන බැංකුවට ගිය ජනාධිපතිතුමා එහිදී අලුත් අවුරුද්ද වෙනුවෙන් ගනුදෙනු චාරිත්‍රය ඉටු කළේය. එමෙන්ම රණවිරු පවුල්වල දරුවන්ට අවුරුදු තිලින බෙදා දීමටද ජනාධිපතිතුමා සමස්ත ශ්‍රී ලංකා වාසී සිංහල දෙමළ ජනතාව අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරති. ඊයේ සවස 6:23ට පුණ්‍ය කාලය ආරම්භ වීමත් සමග අනුරාධපුර ජයශ්‍රී මහබෝධීන් වහන්සේ ඇතුළු අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් බුත්තලදී එල්ල වූ LTT ත්‍රස්ත ප්‍රහාරය බ්‍රිතාන්‍ය දැඩි ලෙස හෙලා දකි. බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ඩේවිඩ් මිලිබෑන් මහතා අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා සමග පැවති දුරකථන සංවාදයකදී මේ බව ප්‍රකාශ කළේය. උත්සව සමයේ මෙහෙයුම් නතර කොට යුදමුක්ත කලාපයේ සිටින ජනතාවට රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම්වරයා ප්‍රසාදය පළ කොට තිබේ. රජය මෙවැනි අවස්ථාවක් ලබා දී තිබෙදීත් බුත්තලදී හා නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට LTTE ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම කනගාටුවට කරුණක් බව බෝගොල්ලාගම මහතා ප්‍රකාශ කළේය. මෙම කාල සීමාව තුළදී සිවිල් වැසියන් නිදහස් කරන්නයි බ්‍රිතාන්‍ය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව LTTEට බලපෑම් කළ යුතු බවද රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාට කියා සිටියේය. අවිබිම තබා ත්‍රස්තවාදය නිමාකොට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්වන්නයි ජාත්‍යන්තර ප්‍රජාව LTTEට දැනුම් දිය යුතු බවද බෝගොල්ලාගම මහතා වැඩිදුරටත් පැවසීය. LTT ත්‍රස්තවාදීන් පමණක් නොව ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන පවා පෝෂණය කළ නෝර්වේ රාජ්‍යයේ ක්‍රියාපිළිවෙත දැන් ලොවටම හෙළි වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. නෝර්වේහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ පරීක්ෂණ කටයුතු පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි. නෝර්වේ රාජ්‍යය කියලා කියන්නේ ලෝකයේ පුරා තිබෙන ත්‍රස්තවාදී සංවිධානවලට විවිධ ආකාරයෙන් අනුබල දුන්නු ආයුධ පුහුණුව දුන්නු අභිආයුධ සපයපු මුල්‍යමය ආධාර කරපු
ත්‍රස්තවාදයට උඩගිඩි දෙන රටක්. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට පියාවිද දුන්නු බව අද ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම මුල්‍යමය ආධාර දුන්නු බව අද ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම කොටි සංවිධානයේ චිත්‍රපටි පවා හදන්න නෝර්වේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් සල්ලි දීපු බව අද ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම තමයි සුඩානයේ බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයත් ජයග්‍රහණය කරා රැගෙන යන නෝර්වේජියානුවන් තාම බරපතල වැඩ කොටසක් කළා. මේ අනුව අද නෝර්වේ රටේ තුල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයකට පහර දෙන තත්ත්වයක් ඇති වෙනවයි කියලා කියන්නේ මේක නෝර්වේ රජයේ අනුදැනුම අවබෝධය මත සිදුවෙන දෙයක් මිසක් වෙන දෙයක් නෙවෙයි. කොටි සංවිධානයේට හිතවත් ප්‍රසිද්ධ වැඩ කරන කිසිම කෙනෙක්ව අත්අඩංගුවට නොගෙන අවුරුදු 16ක අධිකරණයේ ඉදිරියේ අනුකම්පාවට ලක් වෙන පුද්ගලයෙක්ව අල්ලලා අද නෝර්වේ රජය බලනවා මේ ලෝක අපවාදයෙන් ගැලවෙන්න. අපි අත් වශයෙන්ම නෝර්වේජියානුවන්ට පෙන්වන්න ඕන මේ විදියට බෙදුම්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති සබඳතා පවත්වගෙන යන්න අපි ඉඩ දිය යුතු නැහැ. ඒකට මේ රටේ දේශප්‍රේමී ජනතාව ආණ්ඩුව මොන තීරණය ගත්තත් මේ රටේ දේශප්‍රේමී ජනතාව ඒකට ඉඩ දිය යුතු නැහැ. ඔවුන්ගේ තානාපති කාර්යාල පවත්වගෙන යන්න ඉඩ දිය යුතු නැහැ. ඒක මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ වගකීමක්. මිනිමරු බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පසුපෙළ පෙරමුණ මේක තමයි ඊටාම පැහැදිලිව ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්නු රාජ්‍ය. ඒ නිසා ඒකට කිසිම ලෙසකින්වත් අනුකම්පා කළ යුතු වන්නේ නැහැ. ඔස්ලෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට වගකී යුත්තන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳ අද දිනේදී අපි ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලයෙන් විමසීමක් කළෙමු. එහිදී තානාපති ටෝ හැට්‍ර මහතා කියා සිටියේ අද දින නිවාඩු දිනයක් බැවින් තමා ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි. ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ ලේකම්වරයෙකුගෙන් විමසන ලෙසට දැනුම් දී ඔහුගේ දුරකථන අංකයද ලබා දුන්නත් අප ඔහු සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය නිෂ්ඵල විය. මේ අතර නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයේදී නෝර්වේ රාජ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කිසිසේත් අනුමත නොකරන බව මහා සංඝරත්නය හා දේශප්‍රේමීහු අවධාරණය කරති. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද මේ අවස්ථාවේ නිහඬව සිටීම පිළිකුල් සහගත බවද ඔහු පවසති. මේ වෙනදා අපේ ප්‍රාණාපකරුවන් සිර කරගෙන ඉන්න අවස්ථාවක වෙනත් අවස්ථාවලදී හැම වෙලාවෙදිම ප්‍රමාණය ඉක්මවා ගිය මැදිහත්වීමක් කරපු රටක්. බඳු තත්ත්වයක් තුළ තියෙද්දි පැහැදිලි වීඩියෝ කැමරා වලින් වීඩියෝ ගත වෙලා ඉන්නේ ත්‍රස්තවාදීන් පිරිස අත්අඩංගුවට ගන්න බැරි කමක් නැහැ. ඒක නිසා හැමදාමත් නෝර්වේ වලට යට වෙලා එහෙමත් නැත්නම් නෝර්වේ වල ඉල්ලීම් එක්ක හැප්පිච්ච රටක් හැටියට ශ්‍රී ලංකාවට පුළුවන් කමක් නැහැ තවදුරටත් රාජ්‍යයක් හැටියට ස්වාධීපත්‍යයේ සහිත රාජ්‍යයක් හැටියට මේ සම්බන්ධයෙන් නිහඬ වෙන්න. ඒ විතරක් නෙමෙයි. නෝර්වේ ඇතුළු බටහිර ජාතික හුඟක් රටවල් අපේ රටට ප්‍රමාණය ඉක්මවා ගිය ඇඟිලි ගැසීම් සිද්ධ කළා. මේ සියලු දේවල් සිද්ධ වෙද්දී ඇයි ජාත්‍යන්තරයේම රටවල් තවදුරටත් මේ ආකාරයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න කියන එක සැකයක්. ඒක නිසා අපි ඉතා පැහැදිලි ජනතාව හැටියට ඉතා පැහැදිලි පිළිකුල අප්‍රසාදය පැහැදිලි විරෝධය නෝර්වේ ඇතුළු ඒ රටවල් වලට පළ කරන්නට ඕනේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නෝර්වේදී එල්ලූ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිනවා. මේ තුලින් ජාත්‍යන්තර වශයෙන් LTTE තවදුරටත් පිරිහුණා. එවැනි ක්‍රියාවන්ට කිසිදු සමාවක් නොදිය යුතුයි. ප්‍රහාරයට සම්බන්ධ වූවත් අත්අඩංගුවට ගැනීම නෝර්වේ රජය වහම කටයුතු කරන්න ඕනේ. ඒ විතරක් නොවේ ශ්‍රී ලංකා රජයට බාර දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ ශ්‍රී ලංකා රජය. අපි අවධානය යොමු කරන්න තියෙන්නේ නෝර්වේ රටේ සහ වෙනත් විදේශ රටවල් මේ පිළිබඳව ගත් ආකාරයයි. නමුත් නෝර්වේ රජයේ පොලිසිය කිසිදක් කෙරුවේ නැහැ. මේගොල්ලන් ගිහිල්ලා අපේ කාර්යාලය ගැහුවා විතරක් නෙවෙයි ගැහුවට පස්සේ ඒගොල්ලන්ගේ පුරුෂාරම් දොඩන්න ඒගොල්ලන්ගේ හපංකම් පෙන්නන්න ඒවත් මම ඒගොල්ලන්ගේ රූපවාහිනිය දැම්මා. මොන ජාත්‍යන්තර නීතියට යටතේ යුතුයකමක් තියෙනවා අපගේ තානාපති කාර්යාලය ආරක්ෂා කරන්න. ඒවා කරන්නේ නැතුව අපිට කියනවා මේ අපේ ජනතාව මරණ කොටින්ව බේරන්න කියලා. අපි කල යුතුව තිබෙන්නේ අපි විසින් කල යුතු දේම කිරීමයි.